අපේ සංස්කෘතිය කියන්නේ පොත්වල තියෙන පරණ කතා ටිකක් විතරක් නෙවෙයි. ඒක අපි උදේ නැගිටින විදිහ, වැඩිහිටියෙක්ට නමස්කාර කරන විදිහ, අමුත් එක් ආවම එන්න කියලා හදවතින්ම කියන හැඟීම මේ හැම දෙයක්ම සංස්කෘතිය ඇතුළේ තියෙනවා. අපේ සංස්කෘතිය පන්සල, පල්ලිය, කෝවිල, දේවාලය වෙන් කරලා නැහැ. ඒවා එකම ගමක එකට ජීවත් වෙන ගෞරවය. අම්මා අතින් හදන කෑම රස, අත්තම්ම කියන පරණ කතා, අවුරුද්දට ගමේම අය එකතු වෙන සතුට, මේ හැම දෙම අපේ සංස්කෘතියේම කොටසක්. අද ලෝකයේ මොඩර්න් වෙද්දී අපි මොඩර්න් වෙන එක වැරදි නෑ. නමුත් අපි කවුද කියලා අමතක කරලා මොඩර්න් වෙන්න ගියොත් අපි අහිමි කරගන්නේ අපිවමයි. සංස්කෘතිය කියන්නේ අතීතයට බැඳී ඉන්න එක විතරක්ම නෙවෙයි. ඒක අනාගතයට යන්න තියෙන හොඳ මාර්ගයක්. ඒ නිසා අපේ භාෂාව රැකගන්න ඕනේ. අපේ ගුණධර්ම රැකගන්න ඕනේ. අපේ සංස්කෘතිය ඊළඟ පරම්පරාවට හරි හැටි කියලා දෙන්නත් ඕනේ. ඔයාට වටිනාම කියන අපේ සංස්කෘතියේ දේ මොකද්ද? පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ සංස්කෘතිය අගය කරන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න.